Hello guys. අපේ Alpha Edit YouTube channel එකට අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අපි අද බලන්න යන්නේ බජට් එකට ගන්න පුළුවන් ටෙක් ප්‍රොඩක්ට් තුනක් ගැන. ඉතින් මේ තුනේ මොකක්ද හොඳම එක? සල්ලි වලට එක වටිනවද? ඉතින් ඒක බලාගන්න වීඩියෝ එක අවසාන වෙනකන් රැඳෙන්න කියලා මතක් කරනවා. ඉතින් අපි වැඩ ගත නැතුව යම් පළවෙනි අයිටම් එකට. අපේ පළවෙනි අයිටම් එක තමයි Virgil T350 කියන මේ කීබෝඩ් එක සහ mouse එක. මුලින්ම box එකෙන් බලද්දී නම් මේක RGB light තියෙන setup එකට ගැලපෙන විදිහේ keyboard එකක් තියෙන mouse එකක්. ඉතින් අපි මේක unbox කරලා බලමු මේක ඇතුලේ මොන වගේ එකක් තියෙන්නේ කියලා. ඉතින් මට මේකේ මුලින්ම notice උනේ මෙන්න මේ RGB light system එක. මේක especially night light එකේ use කරනකොට ගොඩක් ලස්සන look එකක් එනවා. මේකේ mouse එකක් keyboard එකක් වෙනම ගන්නවට වඩා මේ දෙකම එකට ගන්න එක budget එකට setup එකක් හදාගන්න කැමති කෙනෙකුට මේක ලොකු වාසියක් වෙයි. ඉතින් දැන් අපි මේක unbox කරමු. Wow, ඔයගොල්ලන්ට වෙන ඇති මාරම ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. ඉතින් අපි දැන් මේකේ RGB light ඇත්තටම වැඩ කරනවද කියලා චෙක් කරලා බලමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ keyboard එකේ RGB light system එක වැඩ කරන්නේ. ඉතින් දැන් මේ keyboard එකේ typing experience එක ගැන කතා කරොත් මේ keyboard එක සාමාන්‍ය typing, school works, browsing use සඳහා perfectly use කරන්න පුළුවන්. Gaming කරන කෙනෙක් නම් VASD keys, space key එකක් වගේ basic control use කරලා බලන්නත් පුළුවන්. ඉතින් දැන් අපි යන්නේ මේකේ mouse එකට. ඉතින් මේ mouse එකට gaming style එකක් මේගොල්ලෝ දීලා තියෙනවා. hand එකට fit වෙන shape එකක් තියෙන නිසා මේක normal වැඩ වලට ඇත්තටම මාර comfortable. හැබැයි මේක high end gaming keyboard එකක් mouse එකක් කියලා expect කරන්න යන්න එපා. මේකේ main target එක වෙන්නේ budget user. ඒ නිසා expensive mechanical keyboard එක experience එක ගන්නවා නම් ඒකට මේක ගැලපෙන්නේ නැහැ. මේ mouse එක ඒ category එකට ගැලපෙන්නේ නැහැ. ඉතින් අපි මේක බලමු මේකේ look එක. මේ විදිහට තමයි මේක අපිට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේක RGB light system එකක් තියෙනවද කියලා ඒකත් අපි බලමු. ඉතින් ඔයාලා බලන්න පුළුවන් මේකෙත් මේ විදිහට RGB light system එක වැඩ කරනවා පාට ඔය මාරු වෙනවා. බලන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වනේ මේක expensive mechanical keyboard එක feel එක නම් ගන්න බෑ. ඉතින් මේක ගැන මගේ rating එක නම් 7 out of 10. ඉතින් අපි ඊළඟට යන අපේ ඊළඟ item එකට. හරියටම. දැන් අපි එන්නේ මේ GH781 wire headphone එකට. මේකේ ඩිසයින් එක දිහා දැක්කම මේක ගොඩක් වෙනස් දෙයක් තමයි මේ කලර්ෆුල් ලුක් එක. ඉතින් බොක්ස් එකේ තියෙන විදිහට මේකේ 40mm large drive එකක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. කේබල් එක කනෙක්ට් කරලා මේක ඩිරෙක්ට් යූස් කරන්න පුළුවන්. ඉතින් ගේමින් කරන කෙනෙක්ට මේක ගොඩක් යූස්ෆුල් වෙන්නේ මෙන්න මේ මයික්‍රෝෆෝන් එක නිසා. ගේම් ප්ලේ කරද්දී ෆ්‍රෙන්ඩ්ලා එක්ක ලයිව් chat සඳහා මේක මාරම යූස්ෆුල් එකක් වෙනවා. ඊට කප්ස් එක පෙයාරින් large වෙන නිසා සම්පූර්ණ නියදක කවර් වෙන headset එකක් තමයි මේක. හරි ඉතින් දැන් කියන්නේ මේකේ sound quality එක ගැන. ඉතින් මේක budget එකකින් ගත්තා කිව්වේ. ඒ කියන්නේ ඉතින් අපි බලමු මේකේ කොහොමද sound quality කියලා. Moi je voulais m'en aller, et ce depuis autant d'années. මේක music, YouTube videos, gaming සඳහා වගේ normal usage සඳහා sound enjoy කරන්න අපිට පුළුවන්. හැබැයි expensive headset එකක් වගේ professional level audio quality එකක් මේකේ accept කරන්න නම් බෑ. මේකේ තවත් professional point එකක් තමයි මෙන්න මේ light system එක. මට නම් මේකේ design එක තමයි budget plus point එක. budget එකට අඩුවෙන් gaming headset එකක් හොයන කෙනෙක්ට නම් අනිවාර්යෙන් මේ item එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මට මේ තුنين එකක් තෝරගන්න ගියොත් මම අනිවාර්යෙන්ම professionally GH781 කියන මෙන්න මේ headset එකට යනවා. because design එකක් මේකේ features ටිකක් budget range එකක් නිසා ඒක ගොඩක් interesting වෙනවා. ඉතින් ඔයාට මේ තුنين මොකක්ද ගොඩක්ම interesting කියලා හිතෙන්නේ. ඉතින් ඒක ගැන comment එකක් දාගෙන යන්න කියලා මතක් කරනවා. ඉතින් වීඩියෝ එක useful කියලා හිතුණා නම් දාන්න like එකක් දාලා Alpha Edit YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.